what's up? අද අපි ඇවිල්ලා ඉන්නේ travel vlog එකකට නෙමෙයි surprise birthday party එකට. අද අපි ඉරේෂ්ගේ birthday party එක. birthday එක හැබැයි අපි surprise එක දෙන්නේ නැහැ. party මොකුත් නැහැ. චූටි වෙන අපි පොඩි dinner out එකක් යන්න හදන්නේ. හැබැයි එයා දන්නේ යාට මොකද්ද අපි plan කරලා තියෙන්නේ කියලා. අපි ඉතින් ගිහිල්ලා බලමු surprise එක කොහොම surprise වෙයිද කියලා. එහෙනම් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. peace. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ travel bro ගන්න. travel bro අරගෙන අපි ලොකේෂන් එකට යන්නේ. ඉරේෂ් නම් දන්නේ මොකද්ද ප්ලෑන් එක කියලා. අපි ඉරේෂ් කියන ෆොටෝග්‍රැෆර් ඔයාලා දකින්න ඇති ඩෙසර්ට් සෆාරි එක යනවා අපි ඔක්කොම ඉවෙන්ට්ස් ටික මේවා කරන්නේ කවර් කරන්නේ අලින් එකේ ඉන්න හොඳම ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියන්න පුළුවන්. ඔන්න අපේ ට්‍රැවල් බ්‍රෝ. සිරාඩ මොකද වෙන්නේ? යන්න එන. එල. ටිෂුත් රෙඩි වෙලා ඉන්නේ. ගැම්මඩම. අයියේ මේ ටික මෙහාට දාලා වාඩි වෙන්න. පොඩි gift එකකුත් ගත්තා කොල්ලට. ඔයාලට gift එකක් ගෙනාවා. seriously box එක ලොකුයි. gift එක කොහමද දන්නේ අපි? එන අපි යන්නේ. හලෝ අපි යමු එහෙනම්. පියන් එන surprise එකට. ඔයාලා කනවද ප්‍රයිස් ස්ටාර්ට් එයිද? කමු. මෙයා තමයි. මෙයා නෙවෙයි මම. yes. හරි එන අපි ලොකේෂන් එකට ගිහලා හම්බෙමු guys. එහෙනම් see you. මගේ මේ සල්ලි ඉතුරුනේ නැතුනට මම පර්සනල් Hi guys. මෙයා නේ. අම්මෝ. ආන් අර දෙන ලංකාවේ අනිවාර්යයෙන්ම. මොනවද කියන්නේ? මේ මට කියන මොකද කියලා හිතා ගන්න වරුන් ලැජ්ජයි ඉතින් දැන් කැමරාව විදිහට. අපි මේනේ අපේ ජපනා. ඔන්න guys අපි ඇවිල්ලා ඉන්නේ අපේ ලොකේෂන් එකට දැන්. හැබැයි ඉරේෂ් නම් තාම දන්නේ නැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා. ඒ කට්ටිය ෆොටෝස් ගහනවා ඔයාලට බලන්න පුළුවන්. ඒ කට්ටිය අතන ෆොටෝස් ගහනවා. අපි එහෙනම් යන් ලොකේෂන් එකට. අපි ටැග්ත් අරගෙන ආවිල්ලා තියෙන්නේ. ටැග් ඔව් දෙන්න අපේ travel bro ගෙනාව අපිට gift වගේක් හැමෝටම දුන්නා. අවන්ටම දුන්නා. අපි එහෙනම් යමු ඉස්සරහට. මට ආදරේ නම් මට ප්ලේස් එකක් ගන්න ප්ලීස්. ආදරේ නෑ. දන්නවා ඒක. හරි අපි අද ඇවිල්ලා ඉන්නේ ඔලේ කැෆේ එකට. travel bro අයිබෝන් අයිබෝන්. අයිබෝන් කියලා. මම ඉස්සලා මේක හරිනේ. යන්න ඉස්සරහට දැන් ඉතින් දන්නවනේ. හරි කොල්ල සර්ප්‍රයිස්. අපි හිතුවා අඬයි කියලා අඬුවේ නෑ හැබැයි guys ඉරේෂ් නම් සර්ප්‍රයිස් වුණා හොඳටම. මොකද අපි යාට පොඩ්ඩක්වත් දැනගන්න තිබ්බේ නෑ මොකද්ද වෙන්නේ කියලා. මම දැන් වාහනේට යනවා මේ එයාගේ gift එක වාහනේ තියෙන්නේ ඒක ගන්න. මම පොඩ්ඩක් වාහනේට ගියා ඉරේෂ්ගේ gift එක ගන්න. මේ තියෙන ඉරේෂ්ට ගත්ත gift එක මම නම් perfume collection එකක් ගත්තේ. secret collection phone අනේ මම මේ නම නම් කියව ගන්න බෑ. මේ මොකද්ද Arabic smell තියෙන මේ collection එකක් මේක. අපි ගිහලා බලමු gift එකට කැමතිද කොල්ලා. හදිස්සිය අපි මේ surprise එකපාරට මේ අපි plan කරේ මුකුත් මේ අන්තිම මොහොත දැනගත්තේ birthday එක කියලා. ඒක අපිට මුකුත් හරියට plan කරගන්න බැරි වුණේ හින්දා. ඉරේෂ් මොකද හිතෙන්නේ? surprise ද? හිතා ගන්න බැරුව ඉන්නේ දැන්. මොකක් කරන්නද අපි ආවේ දෙන්න? හෙට vlog එක plan කරන්න. ප්ලෑන් එක. අන්තිමේට surprise වුණා. ටිෂු travel bro ජපනා මේ ඉන්නේ මේ ලංකාවේ අපේ සෙට් එකේ වාහන හදන්න ඕන නම් මෙන්න ඉන්නවා ඩයල් එක. එයා තමයි අපේ මග බාස්. SL Shifters club එකේ සම්පූර්ණ වාහන හදන්නේ මෙයා තමයි. මෙයා තමයි අලින් එකේ ඉන්න ඒයි ජපන කියන්නේ. professional photographer.
දිනාගත්තා වගේ නිකන්. ඔල්ල නාන්න දින්න අපි පර්ෆියුම් ටිකක් දුන්නා මාසයක් විතර ඔක ගැවුවම මාසයක් විතර ස්මෙල් එක තියෙනවා හොඳටම. බලන්න සුළු කොහොමද කියන්නේ. බලමු ස්මෙල් එක මොකද? ඔය ඩීසල් මේ. ඩීසල්. අර විකුණනවානේ ඒක ඇවිල්ලා හොඳයි. ස්මෙල් එකක් තියෙනවා හොඳ. Okay guys, ඉරේෂ්ගේ සර්ප්‍රයිස් එක සුපිරියටම වුණා. ලංකාවේ කට්ටියට මෙතනට එන්න පුළුවන් ඔලේ කැෆේ එකට. ඔයාලගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් සහ එක එක සෙලිබ්‍රේෂන්ස් තියෙනවා. මෙතනට ඇවිල්ලා කුෂානියක් අව කන්ටැක්ට් කරගන්න. අපේ එක නම් සුපිරියට වුණා නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඔයාලා තියෙන කොල්ල පොඩ්ඩක් අදලා ඇද්දාවේ කියන එක ගන්න ගන්නවා. හරි guys, එහෙනම් thank you. අපිත් එක සෙට් වුණාට. hari set එක hari set එක වෙනවා වලගෙන hari මේක වාසීනේ මොනවා කාගෝ සුපර් නේ නියමයි ලිවරෝලා Hello guys, අපි දැන් යන්නයි හදන්නේ. ඔයාලටත් ඔයාලගේ birthday surprise මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන් මොලේ කැෆේ එකට එන්න. කුෂානියක් එක්ක contact කරගන්න. අපිත් කලින්ම මෙතන book කරලාගෙන ආවේ. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයාලගේ special days තවත් special කරගන්න මෙතනට ඇවිල්ලා. ඉතින් අපේ ඉරේෂුත් ඉන්නවා මෙතන. ඔයාලගේ photo shoots වලට අලෙන්න ගින්න එකම වැඩකාරයා. ඔයාලා ඉරේෂුත් contact කරගන්න පුළුවන්. අපි numbers දාන්නම් ඉරේෂ්ගේ. සහ ඉරේෂ්ගේ එක ප්‍රී ෆොටෝෂූට් එක කලින් එකේ ගොඩක් කට්ටිය දැකලා ඇති වයිරල් ගිය. ඔයාලටත් ඒ වගේම ලස්සන ෂූට්ස් කරගන්න පුළුවන්. ඉරේෂ්ව කන්ටැක්ට් කරගත්තොත් ට්‍රැවල් බ්‍රෝ ඉන්නවා. අපි දැන් හැමෝම යන්නයි හදන්නේ. එහෙනම් අපි තවත් බ්ලොග් එකකින් ඔයාලත් එක්ක හම්බෙන්නම්. එතකන් see you.